අද මුලින්ම ඔයාලට කියන්න ඕනේ මම ඔයාලගේ විශේෂ කෙනා. ඔයාට විශේෂම කෙනා ගැන රීඩින් එකක් කළා. ඇත්තටම මාරම ලස්සන රීඩින් එකක්. හරිම ආදරණීය මෙසේජස් තමයි ලැබුණේ. ඉතින් මට හරිම දුකයි කියන්න මම වීඩියෝ එක කළා ඉවර වුණාට පස්සේ ඔක්කොම ඉවර කරාට පස්සේ තමයි දැක්කේ මේ වීඩියෝ එකේ මේ ඉරේලිය නිසා පැහැදිලිව පේන්නේ නැහැ කියලා. ඉතින් මට ආයෙත් ඒක කරන්නත් බැහැ. මට මේක අප්ලෝඩ් නොකර ඉන්නත් හරිම ලෝභයි. මොකද මේ දැනට මම බලපු රීඩින්ග්ස් වලින් හරිම ලස්සන රීඩින් එකක්. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එක දාන්න. ඔයාලට ලියලා තියෙන මෙසේජස් හරියට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මම ඔයාට පැහැදිලි කරන්නම් මොකක්ද ලැබිලා තියෙන මෙසේජ් එක කියලා. ඒ වගේම තමයි මට හිතුණා මේ රීඩින් එක විශේෂම පිරිසකට විතරක් ලබා දෙන්න. එතකොට ඔයා බලන්න මම මේ කියන දේවල් ඔයාට ගැලපෙනවද කියලා. එහෙම ගැලපෙනවා නම් විතරක් ඔයා මේ වීඩියෝ එක බලන්න. පළවෙනි එක තමයි ඔයාට මේ වෙලාවේ දාඩිය දානවා වගේ රස්නයක් තියනවද? ඇඟට අපහසු ගතියක් වගේ දැනෙනවද? එහෙනම් ඔයාට මේක ඇකියුරේට් වෙනවා. දෙවෙනි කාරණාව තමයි ඔයා නිල් පාටට සුදු පාටට කැමති කෙනෙක්ද? එහෙනම් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඔයා මේ වෙලාවේ අඳන් ඉන්න ඇඳුමේ නිල් පාට හරි සුදු පාට හරි තියනවද බලන්න. ඊළඟ කාරණාව ඔයා කැමතිම කෙනා. ඔයාට විශේෂ කෙනා එක්ක ඔයාට කිසිම ප්‍රශ්නයක් රණ්ඩුවක් නැති වුණාට මොකක්ම හරි දෙයකට ඔයාට බාධාවක් තියනවා වගේ දැනෙනවද? ඒක කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක ඔය දෙන්න අතර වුණ දෙයක් නෙවෙයි. වෙනම පිටින් එන දෙයක්. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔයාට දැනෙනවා නම් ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඔයා පර්ෆියුම් යූස් කරන කෙනෙක්ද? ඒ කියන්නේ ගොඩක් කැමති කෙනෙක්ද? නිතරම යූස් කරන කෙනෙක්ද? එහෙනම් ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. ඊළඟ කාරණාව අපි අන්තිම කාරණාව ගමු. ඔයා වාසනාව විශ්වාස කරනවද? ඒ කියන්නේ මේ ලෝකේ වාසනාව කියලා දෙයක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවද? එහෙනම් ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් යමු රීඩින් එකට. ඉස්සෙල්ලම මම ඔයාට ලැබෙන මෙසේජස් ටික තෝරගෙන ඉන්නම්. මුලින්ම ආවේ හරිම පොසිටිව් මෙසේජ් එකක්. එයා කියන්නේ එයාට ඔයාව ඇත්තටම ඕනේ කියලා. හරි අපි බලමු. කවුරු කොහොම හිටියත් එයා ඔයාව තමයි තෝරගන්නේ. මෙතනදි පෙන්නන්නේ ඔය දෙන්නගේ නැවත එකතු වීමක්. ඒ කියන්නේ ඔය දෙන්නගේ තියෙන රිලේෂන්ෂිප් එක මේ මොහොතේදී නැවතිලා තියෙනවා නම් එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නවා නම් ඔන්න ඕගොල්ලොන්ගේ සම්බන්ධතාවය නැවත එකතු වීමක් මෙතනදි පෙන්වනවා. ඔයාට මේ සම්බන්ධතාවය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඔයා මේ වෙද්දිත් බලාපොරොත්තු නැති කරගෙන හිටපු කෙනෙක් නම් ඔන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම මෙසේජ් එක. එයාට පොඩි කාලයක් ලබා දීලා එයා වෙනුවෙන් ඉන්න කියලා තමයි එයා ඔයාට කියන්නේ. ඉදිරියේදී ඔය දෙන්නටම හරිම ලස්සන සුන්දර කාලයක් උදා වෙන්න තමයි ඔන්න යන්නේ.
ඇත්තටම එයා ඔයාට හරිම ආදරේ කෙනෙක්. එයා කොහේ හිටියත් මොන වැඩේ කරත් අනිවාර්යෙන්ම එයාගේ ඔළුව හැම තිස්සෙම එයාගේ මතකයේ හැම තිස්සෙම ඔයා ඉන්නවා. ඒ වගේම තමයි ඔයාව දැකගන්න එයා හරිම ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ. දැන් නම් හොඳටම කන්ෆර්ම්. ඇත්තටම එයා ඔයාට හදවතින්ම මුළු ආත්මයෙන්ම ගොඩාක් ආදරේ කරන කෙනෙක්. ඔය දෙන්නගේ මොකක් හරි ප්‍රශ්නයක් හරි මොකක් හරි යම්කිසි සිදුවීමක් හරි වෙලා තියෙනවා නම් එයාට ඒ හැමදේම හරිම ලස්සනට නැවත හදාගන්න. එහෙමත් නැත්නම් මේ හැම දෙයක්ම හරිම ලස්සනට හදාගන්න අවශ්‍යයි කියලා තමයි එයා කියන්නේ. ඔයාට මේ මෙසේජස් ලබා දීපු අපේ ආදරණීය යුනිවර්ස් එකට ස්තුතිවන්ත වෙන්න අමතක කරන්න එපා.